12 සැලකිල්ලෙන් සිටිය යුතු අවදානමක් පිළිබඳ පුරෝකථනයක් නොවූ බවට ආණ්ඩුව දරන ස්ථාවරයට හේතු අපි පැහැදිලි කරන්න පුළුවන් ඔබතුමාට. දැන් මම ඔබට පෙන්නන්නම් නොවැම්බර් 1 වෙනිදා 12 වෙනිදා වෙනකන් අතරම කාලගුනිදා දෙපාර්තමේන්තුවේ පැත්තෙන් හෝ කිසිම තරකින් ඉන්දියානු කාලගුනිදා දෙපාර්තමේන්තුවේ පැත්තෙන්වත් මෙවැනි ආකාරයේ කැළඹිලිසාගත තත්ත්වයක් පිළිබඳ පුරෝකථනයක් වෙන්නේ නැහැ. මම මේ පළවෙනි වතාවට ඉදිරිපත් කරන්නේ 10/31 ඔක්තෝබර් 31 වෙනිදා පස්වරු 2ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණු ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවට කාලගුනිදා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තුමිය එනවා. තුමිය කියන්නේ මෙහෙමයි. ඔක්තෝබර් මාස අවසන් සතිය තුල පීඩන අවපාතයක් හේතුවෙන් වර්ෂාවේ වැඩිවීමක් නිරීක්ෂණය වුවද. එතකොට ඒක වෙලා ඉවරයි. සමස්ත අපේක්ෂිත වර්ෂාපතනයේ සාපේක්ෂව අඩු බවත් ඉන්දියානු සාගරයේ ආශ්‍රිතව පවතින වායුගෝලීය තත්ත්වයන් වෙනස් වීම හේතුවෙන් දෙසැම්බර් මාසයේ වනතෙක් වර්ෂාපතනයේ අඩු තත්ත්වයක් නිරීක්ෂණය වන බවත්. එසේ වුවත් ඉන්දියානු සාගරයේ අවපීඩන තත්ත්වයන් වර්ධනය වීම මත වැසි වර්ධනයක් ඇති විය හැකි බවත් නිරීක්ෂණය කරනවා කියලා. මේ තියෙන කාලගුනිදා දෙපාර්තමේන්තුව නොවැම්බර් මාසයේ නිකුත් කරපු සියලුම නිවේදන මේක ඇතුලේ 12 වෙනකන් කිසිම ආකාරයකට එවැනි පුරෝකථනයක් නැහැ. ඒතර මේක තමයි දාතිමුණු තත්ත්වය. මම පාර්ලිමේන්තුවේ කිව්වා අවශ්‍ය නම් කෙනෙකුට කියන්න පුළුවන් අවවාදාත්මක නිවේදනාවක් කියලා. ඇඩ්වයිසර් නෝට්ස් ඔක්කොම ඇවිල්ලා තියෙන 1 2 3 4 5ක් 6ක්. ප්‍රබල අකුරු නිවේදන ගැන මිසක් එහෙම නැත්තම් මේ ගැන නෙවෙයි. ඔබ කියන්නේ 1 වෙනිදා ඉඳන් 12 වෙනිදා වෙනකම්. 12 වෙනිදා වෙනකම්. එතකොට ඒ චැප්ටර් එක ක්ලියර්. හරිද? එතකොට ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් සාමාන්‍යයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව කරන්නේ බුද්ධි තොරතුරු දෙන එක නෙවෙයිනේ. අනාවැකි. හරි. ඒ ඔබේ 1 වෙනිදා ඉඳන් 12 වෙනිදා කාලය ගැන විශේෂයෙන් කිව්වේ කියන්නේ. විශේෂයෙන් කිව්වේ කෙනෙකුට උනත් තර්ක කරන්න පුළුවන් 12 වෙනිදා හෝ 13 වෙනිදා එහෙම එකක් කියනකොට ඊට කලින් දවස්වල ඕනනම් එවැනි තත්වයක් තිබුණාද? ඒකට අවශ්‍ය කරන පෙර සලකුණු සංඥා තිබුණාද කියලා එහෙම එකක් නෑ මෙතන. හරි. ඊළඟට ඉස්සෙල්ලම මේ කැළඹුණු ස්වභාවයක් පිළිබඳව ඉස්සෙල්ලම කාලගුනිදා දෙපාර්තමේන්තුව පැත්තෙන් වාර්තා වෙන්නේ නොවැම්බර් 13 හවස 2ට. ඒ තමයි මේක තියෙනවා දිවයින නැගෙනහිර දෙසින් පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතී. මේක සාමාන්‍යයෙන් ගත්තොත් දැන් ඔබයි මමයි දැන් දෙන්නම මේක කාලගුණය ගැන ටිකක් කියවලා තියෙන නිසා නොවැම්බර් මාසෙ වෙනකොට ඉන්දියානු සාගරයේ සාමාන්‍ය මෙවැනි කැළඹිලි සාගර ස්වභාවයන් දකින්න හම්බ වෙනවා. දැන් 2024 නොවැම්බරර් මාසෙ විතරක් රතු නිවේදන 21ක් නිකුත් කරලා තිබුණා කාලගුනිදා දෙපාර්තමේන්තුව. කැළඹුණු සාගත අවපීඩන කලාප ආදී තත්ත්වයන් මම ඔබට පෙන්වන්න පුළුවන්. ඊළඟට මේ කැළඹිලි සාගත තත්ත්වය ඒගොල්ලෝ නිරීක්ෂණය කරමින් යනවා. ඒකෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් කියනවා. ඔන්න ඔක තමයි වැදගත් දේ. ඒක නිසා වැසි තත්ත්වයෙන් වැඩිවීමක් වෙන්නට පුළුවන්. ඊළඟට මේ කැළඹිලි සාගත තත්ත්වය අඩුපීඩන කලාපයක් හැටියට වර්ධනය විය හැකියයි පුරෝකථනය කරනවා. ඔක තියෙනවානේ අඩුපීඩන කලාපයක් වෙනවා කියලා කියනවා උනාට පස්සේ එහෙම නැත්නම් කලින් කියන්න පුළුවන් මේක විය හැකි 15 හවස 4ට තමයි කියන්නේ. අනිවාර්යෙන් වෙනවා කියලා කියන්නේ. 15 හවස 4ට. හරි. එතකොට මෙන්න මේ කියන තත්වය දැන් මොකක් හරි එකක් නිරීක්ෂණය කළා නම් 12 වෙනිදා හෝ 13 වෙනිදා ඇත්තටම 18 වෙනිදා වෙනකොට ඒක අපේ කලාපෙන් බැහැරව යනවා. ඒක අපි හොයාගත් එකක් නෙවෙයි 18 වෙනිදා හවස 2ට කාලගුනිදා දෙපාර්තමේන්තුව කියනවා දිවයින ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයින නිවතට ගමන් කරමින් පවතී. ඒ හේතුවෙන් නොවැම්බර් 19 හෙට 20 අනිද්දා දිනවල දිවයිනේ වැසි තත්ත්වයේ తాවකාලික අඩුවීමක් බලාපොරොත්තු වෙයි. එතකොට මේ දවස්වල වැසි තත්ත්වයේ වර්ධනයක් වුණාම මම හිතන ඔබේ ප්‍රවෘත්ති නාලිකාවෙත් මේ වැසි තත්ත්වය විශේෂයෙන් ගාල්ල මාතර වගේ තැන්වල තමයි වැඩිපුර මේක වාර්තා කරේ. කළුත්තර බුලත් සිංහල පැත්තේ වාර්තා කළා. ඒතර මෙන්න මේකට හේතු වෙන්නේ මේ පහළ වායු ගොඩතුම කැළඹිලි සාගත ස්වභාවය. ඒක 18 වෙනිදා ඉවත් වෙලා යනවා. හරිද? මේක නොවැම්බර් මාසෙ තුල ඇති වෙච්ච එක පද්ධතියක්. හරි? ඒක එතකොට අවසానයි. ඒක නිසා දැන් මේ 12 වෙනිදා තිබුණු තත්වයක් තිබුණා නම් ඒක 18 වෙනිදා වෙනකොට අවසానයි. ඒ පළවෙනි එක. දෙවෙනි එක එන්නේ මේක මේ ඔබත් අහලා තියෙනවා මම කියන්නේ. දෙවෙනි එක පිළිබඳව නව අඩුපීඩන කලාපයක් පිළිබඳව නිර්මාණය වීමේ හැකියාව. ගිනිකොන මේක වැදගත්. ගිනිකොන දිග බෙන්ගාල් බොක්ක ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බවට නොවැම්බර් 18 වෙනිදා රෑ 8ට කාලගුනිදා දෙපාර්තමේන්තුව අනාවැකි කියනවා. 19 වෙනිදා 18 රෑ 8ට කියනවා ඉස්සෙල්ලා. හරිද? ඒතර මේක වෙන්නේ ගිනිකොන දිග කලාප බෙන්ගාල බොක්ක ආශ්‍රිතව. මේක මෙහෙම නිරීක්ෂණය කරමින් ඉඳලා මේකත් එක්ක 20 විතර කියනවා බස්නාහිර සබරගමුව ගාල්ල මාත නුවරඑළිය ප්‍රදේශවල මිලිමීටර් 50ක විතර වර්ෂාපතනයක් ඒවි කියලා. 21 වෙනිදා කියනවා වැසි තත්ත්වයේ වැඩිවීමක් එයි කියලා. 22 වෙනිදාත් මේක කියනවා. 22 වෙනිදා කියන අතරම දෙකට කියන උතුරු මැද ත්‍රිකුණාමලයේ මඩකලපුවට මිලිමීටර් 75ක වර්ෂාපතනයක් එයි කියලා. තාම තියෙන මිලිමීටර් 50 75 වගේ වැසි තත්ත්වයන්. මේක තමයි මේ දෙවෙනි පද්ධතිය.
මේ තියෙන්නේ 21 වෙනිදා ආහාර සුරක්ෂිතතා කමිටුවට අධ්‍යක්ෂ ජෙනරාල් කාල්ගුන්දා දෙපාර්තමේන්තුව ඇතුළු කරන අනාවැකිය නොවැම්බර් මාස 21. නොවැම්බර් 21. එතකොට මේ දෙවෙනි පද්ධතිය පිළිබඳ නිරීක්ෂණය කරමින් ඉන්න කාලේ. පවතින වර්ෂාපතනයේ වැඩිවීමට හේතුව වායුගෝලීය අවපීඩන තත්ත්වයක් බවත් නොවැම්බර් මාස අවසාන වන විට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් එසේ වුවද දෙසැම්බර් මාසයේ අපේක්ෂිත වර්ෂාපතනයේ සාපේක්ෂව අඩු විය හැකි බවත්. දැන් මේ දිගටම ඔබට පේනවා ඇති දෙසැම්බර් මාසයේ වර්ෂාපතනයේ අඩුවීමක් පිළිබඳව තමයි කාලගුණා දෙපාර්තමේන්තුව කියන්නේ. සමස්තයක් ලෙස මහකන්නේ වර්ෂාව අඩු බැවින් ජල කළමනාකරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව කාලගුණා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් විසින් දන්වලා ලදී. ඔර දෙසැම්බර් මාසයේදී කාලගුණා දෙපාර්තමේන්තුව මේ දිගටම කියනවා වාරි මාර්ග ජල කළමනාකරණය වැදගත් කියන එක. නිකන් ඒ නිසා අපිට අර ජලාශ සම්බන්ධයෙන් තීන්දුව ගැනීමේදී මේවත් වැදගත්. ඒතර කලින්දු මෙන්න මේ ඔය 18 19 20 විතර නිරීක්ෂණය කරන කැළඹිලිසාගත තත්ත්වයේ පිළිබඳව 22කින් පස්සේදී අපේ කාලගුණා දෙපාර්තමේන්තුව විශේෂ අනාවැ කියන්නේ නැහැ. මේ කියන්නේ මේ ගිනි කොන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිතව පවතින මේ තත්ත්වයේ වෙනස් වීම. මේක තමයි ඇත්තටම එතනින් එහාට සුමාත්‍රා පැත්තට ගිහිල්ලා සෙන්යා සුලිකුණාටුව බවට පත් වෙන්නේ. කියන්නේ මේ 22 විතර අඩු පීඩන කලාපයක් ඇවිල්ලා 25 පීඩන අවපාතයක් ඇවිල්ලා 26 වෙනකොට සෙන්යා සුලිකුණාටුව බවට පත් වෙන්නේ. ඒතර සෙන්යා සුලිකුණාටුව ඔබට පෙන්වන්න පුළුවන් නම් මේ තියෙන්නේ ගමන් මාර්ගය. මේ තියෙන මේ පැත්තට ගිහිල්ලා මලක්කා සමුද්‍ර සංධිය පැත්තට ගිහිල්ලා ඒ පැත්තේ ලොකු හානියකුත් සිද්ධ වෙනවා. 25 26 ඉඳන් දැවැන්ත හානියක් පටන් ගන්නවා. දැවැන්ත හානියක් වෙලා සාමාන්‍යයෙන් කියනවා 1300 2004 ප්‍රමාණයක් පැරෙන්නේ නැති කියලා. ඒ රටවල් තුනේ සා දැන්ට ගණන් බලලා තිනවා බිලියන 19.8 ඩොලර් හරි පාඩුවක් සිද්ධ වෙන්නේ නැති කියලා. ඒතර මේ සෙන්යා කවුරු ඇහුවොත් එහෙම කාලගුණා දෙපාර්තමේන්තුව මේ අර පළවෙනි පද්ධතිය 18 වෙනිදා රටෙන් බැහැරව ගියා කියලා කිව්වට දෙවෙනි එක කිව්වේ නැද්ද කියලා ඔය කාලගුණා දෙපාර්තමේන්තුවට කියන්න මම පත්තොක් ඇහුවා. ඒගොල්ලෝ මේකෙදි අනාවැකි පළකරේ සහ ඇලර්ට් කරේම දීවරයන්ව සහ නාවික ශේෂ්ත්‍රයේ නිරත වන අයව. ඒක ගිනි කොන දිගේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව ඇවිල්ලා ඒ පැත්තට තමයි යන්නේ. එතකොට අපි මේකෙන් බේර ගන්න ඕනකම තියෙන්නේ ගොඩබිම් ඉන්න අය නෙවෙයි. මුහුදේ ඉන්න දීවර සහ නාවික කටයුතු කරන අය. ඒ ඇලර්ට් එක හරියට දුන්නා. ඒක නිසා අපිට පුළුවන්කම ලැබුණා ජීවිත හානියක් නැතුව දීවරයන්ගේ බෝට්ටු වලට හානියක් වෙනතු මේක බේර ගන්න. මම හිතන්නේ වෙන මොකක්වත් ඕනේ නැහැ. දැන් මම දැක්කා මොකක් කර ඔබේ වර්ෂානගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා කවුරු හරි. ඒ කියන්නේ ඒක ගියාද නැද්ද කියලා කාලගුණා දෙපාර්තමේන්තුව කිව්වද කියන එක 26 වෙනිදා ඔබේ නාලිකාවෙම මම දැක්ක ප්‍රවෘත්තිවල නිවේදිකාව කියනවා දැන් ඒක අපේ දිවයිනෙන් බැහැරව ගියා කියලා. ඒක ඉවරයි. හරිද? එතකොට මේ දැන් මෙන්න මෙතන පටලව ගන්න. මේ පටලවෙන්න හදන්නේ 12ක් කිව්වා 18ක් කිව්වා 20ක් කිව්වා දැන් ඒක බලාගෙන හිටියා කියන එක නෙමෙයි කියන්න හදන්නේ. ඒක එහෙම නෙමෙයි මේක පද්ධති දෙකක්. හරිද? තුන්වෙනි පද්ධතිය තමයි මේ අපිට දිත්වා හැටියට බලපෑවේ. හැබැයි ඒක එතකොට වර්ධනයේ පටන් ගැනීම පිළිබඳ නිරීක්ෂණය වෙනවා. මේක සාමාන්‍යයෙන් අපිට දැන් මේක නිරීක්ෂණය කරමින් ඉඳලා 25 උදේ 5 මාරට 15 වායුගෝලයේ කැළඹෙන ස්වභාවය පිළිබඳව නිවේදනය කරනවා කාලගුණා දෙපාර්තමේන්තුව. 25 හවස් වෙනකොට අඩු පීඩන කලාපයක් බවට පත් වෙනවා. 27 උදේ ඉඳලා පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතය රැයට වෙනකොට සුළුකුණාටුව බවට පත් වෙනවා. සුළුකුණාටුව වුණාට පස්සේ ඒක දිත්වා කියලා නමක් දානවා. එතකොට මේ සුළුකුණාටුවේ විශේෂත්වයන් කිහිපයක්ම පවතින බව මම හිතනවා ඔබ දැන්ටම නිරීක්ෂණය කරලා කියවලා ඇති කියලා. නේද? එකක් තමයි මේ සුළුකුණාටුව පැය 12ක් තුලදී වේගයෙන් වර්ධනය වුණා කියන එක. දෙක මේක පැයට කිලෝමීටර් 8ක 10ක විතර ඊටාම මන්දගාමීව රට තුල සංචාරණය කරා සැරිසරුවා කියන එක. සහ අතරම ඔබ කියන්නේ කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය විසින් විද්‍යාඥයන්ගේ සංගමය කියපු එකත් ඊට අමතරව මම දැක්ක ඕස්ට්‍රේලියාවේ සහ තවත් රටවල ඉන්න කාලගුණ විද්‍යාව සම්බන්ධ ශ්‍රී ලාංකික ප්‍රවීණයනුත් මේට සමාන මතයක් කියලා තිබුණා. එකක් මේ ගමන් මාර්ගය වෙනස් වීම. මොකද කාලගුණ දෙපාර්තමේන්තුව මුලින් පුරෝකථනයේ අනාවැ කියමින් හිටියේ මේක නැගෙනහිර දිගේ තමිල්නාඩු පැත්තට ගමන් කරයි කියලා. නමුත් මේක එක මොහොතකදී මෙන්න මේ හැටියට මේක පෙන්වන්න පුළුවන් නම් මේ හැටියට රට තුලට ආවා. රට තුලට ඇවිල්ලා ඊටාම මන්දගාමීව රට තුල තිබුණා විතරක් නෙමෙයි පැය 48කට වැඩි කාලයක් මේක රට තුල රැඳිලා තිබුණා. මේක තමයි ඇත්තටම දිත්ව හැටියට අපිට බලපෑවේ සහ ඉතින් දැඩි වර්ෂාපතනයක් දැවැන්ත නායම් ප්‍රමාණයක්. ඒ කියන්නේ NBR එකේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර හිටියා ද උදේ සැටලයිට් ඉමේජ් එකෙන් අඳුර ගන්න පුළුවන් නායම් පමණක් 1300කට ආසන්න ප්‍රමාණයක් කියලා. ඒ කියන්නේ මේ අර පොඩි තාප කඩන් යන ඒවා බෑවුම් කඩන් යන ඒවා නෙවෙයි 1300කට ආසන්න ප්‍රමාණයක්. ඒක අපි අහලා නැහැ කවදාවත් එහෙම නායම් ප්‍රමාණයක්. ඒතර මෙන්න මේක තමයි කලින්දු මේක වෙච්ච ක්‍රියාවලිය. හරිද? ඒතකොට මේ පද්ධති තුනක්. ඒතර මේ පද්ධති තුන පිළිබඳව දැන් 24 වගේ මේක සාකච්ඡා තිබිලා 25 මේ පුරෝකථනය කරමින් අනාවැක් කියමින් ඉන්නකොට මේවට අදාළ කරන සූදානම් කිරීම සඳහා මේකට තියෙන යාන්ත්‍රණයක් තියෙනවානේ. ඒකට අදාළ කරන යාන්ත්‍රණයට ඒ ආකාරයට පණිවිඩය ලැබුණා. පණිවිඩය දුන්නා. හරි? හැබැයි මතක තියාගන්න මේ ඔක්කොම අනාවැකි. ඒ නිසා
තමයි මම හිතන්නේ මේ සමහර විකෘති සහගත තත්ත්වයන් නිසා තමයි කාලම විද්‍යාඥයන්ගේ සංගමයට කියන්න සිද්ධ වුණේ මෙන්න මෙහෙම එකක්. සති දෙකකට පමණ පෙර එවැනි නිශ්චිත අනාවැකි පළ කළ හැකි කිසිදු ක්‍රමවේදයක් ලෝකයේ මේ වනතෙක් සොයාගෙන නැත. මේක මම හරි කවුරු හරි කිව්වා නම් නේද? අපි නොදන්නකමට කිව්වයි කියන්න පුළුවන්. නමුත් ලංකාවේ කාලම විද්‍යාඥයන් ඉන්න 34 දෙනාගෙන් මම හිතන්නේ ඔක්කොම වගේ ඉන්න සංගමයක් මේක. එයයි කියනවා මෙහෙම එකක් නැහැ කියලා. මේක ඉතින් කවුරු සර්ච් කරලා බැලුවත් මේක තමයි ඇත්ත කතාව. මොකද කාලේ ගොඩාක් දික් වෙන දින 7කට මෙහා පැත්තේ වෙන්න මේ තිබෙන අනාවැකි වල ඇකියුරසි එක අඩු වෙනවා. ඔබ කියන්නේ මේ 12 වෙනිදා වගේ දිනයක දිට්වා සුලිකුණාටු වෙනවා කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේක මම කිව්වට වඩා කාල විද්‍යාඥයම කියන එක හොඳයිනේ. හරි.